කපිලවස්තු පුරය පිළිබඳව මූලාශ්‍ර පෙළ අටුවා ක්‍රිස්තු වර්ෂ 399 414 අතර පාහියන් භික්ෂුවගේ වාර්තා ක්‍රිස්තු වර්ෂ 629 645 දක්වා චීන ජාතික හියුන්සෑන් භික්ෂුවගේ වාර්තා පුරාවිද්‍යා සාධක මේ සියල්ල සලකා බැලීමේදී තොරතුරු සොයාගත හැකිය. මේ ඔබ දකින්නේ මායාදේවිය පෙහෙවස් සමාදන් වීම සඳහා යොදාගත් ස්ථානයයි. අද වෙන විට නේපාල වැසියන් මේ ස්ථානය දේවාලයක ස්වරූපයෙන් පවත්වගෙන යයි. ඊට හේතු වන්නේ මායාදේවිය සිදුහත් කුමරු මව්කුස පිළිසිඳ ගැනීමේදී සිහිනයක් දකිනවා. සුදු ඇත්පැටවකු තම සිරිහන වටා ප්‍රදක්ෂිනා කොට දකුණු ඇලයට ඇතුල් වීම නැමැති සිහිනය. එනිසා නේපාල වැසියන් අදටත් තමන්ට පුත්කුමරෙක් ලැබේවා කියන අදහසත් ඒ පුත්කුමරා රාජ කුමාරයෙක් වේවා කියන අදහසත් සිතේ තබාගෙන මේ ස්ථානයට ඇත්පැටියෙක් බාර වෙනවා. මේ ඔබ දකින්නේ ලීයෙන්, කළු ගලින්, මැටි වලින්, සිමෙන්ති වලින් සකස් කොට ඒ බාර ඔප්පු කරන ලද ඇත්පැටව් සහිත මූර්තියන් සමූහයකි. මේ නේපාල කපිලවස්තුපුරයේ ඇති සුද්ධෝදන රජුගේ සොහොන් කොතයි. ඊට නුදුරින් තියෙන කුඩා ස්තූපය මායාදේවියගේ සොහොන් කොත බව හඳුනාගෙන තිබෙනවා. විශාල ස්තූපයේ ගලින් කරන ලද කනඩුවක රන් තරු යොදා සොදවුන් මහරජුරුවන්ගේ භස්මාවශේෂ තැන්පත් කොට ඉදි කළ බව එහි සඳහන් කොට තිබුණි. දැනට එය දිල්ලි කෞතුකාගාරයේ තිබෙන බවත් මෙය සොදවුන් මහරජුරුවන්ට ඉදි කරන ලද දාගෙබක් වශයෙන් පුරාවිද්‍යාවෙන් හඳුනාගෙන ඇත. සොදවුන් මහරජුරුවන් ගිහි කලදීම අනාගාමී තත්වයට පත්ව පිරිනිවන් පෑ බවයි පෙළ දහමේ සඳහන් වන්නේ. එහෙයින් සොදවුන් රජුරුවන් වෙනුවෙන් මේ ස්තූපය ඉදි කළායයි අපට සැක හැර විශ්වාස කළ හැකිය. හිමාලයේ සිට කිලෝමීටර් 40ක් දුරින් මේ කපිලවස්තුපුරය අපට දැකගත හැකිය.